අපි තෝරගත්තේ අවසානයේටත් අපේ සාම්ප්‍රදායික සංස්කෘතිය ඇතුලේ අපේ මේ සමාජය ඇතුලේ සියලු ප්‍රශ්න निराකරණය කරගන්න ඇතුලේ ප්‍රශ්න එළියට නොදී තම තමන් අතර මේවා විසඳ ගනිමින් ජීවිතය වඩා සුවදායි තැනක් බවට පත් කරන ගෙදරක අසිරිය. මේ ගීතයට පාදක වෙන්නේ අපේ විශිෂ්ට තේමාවක්. ඒ තමයි බිරිඳකගේ අපරිමිත සෙනෙහස. මේක ලියන්නේ KDK ධර්මවර්ධන අපිට හිටිය අති විශිෂ්ට නිර්මාණකරුවෙක්. සංගීතය රෝහණ වීරසිංහගේ, ගායනය සුනිල් සිංහගේ. සැමියට දැනෙනවා බිරිඳ කොයි වගේද කියන එක. සමහර වෙලාවට නෝනලගේ අගය නෝන ඉන්නකොට දැනෙන්නේ නැහැ. රාහුල හාමුදුරුවෝ ලියනවා, රාහුල හාමුදුරුවෝ කියන්නේ තොටගොබේ රාහුල හාමුදුරුවෝ, මගේ පන වැනි දෙවන පිය බඳට ගෙයි දැවටෙන. උන්වහන්සේ කතාවස්තුවට අදාළව ලියනවා, කුමාරයා කියන මොකද මගේ පන වැනි දෙවන, මගේ දෙවෙනි පන වැනි පිය බඳට ගෙයි දැවටෙන. ඔය නෝන ඉන්නකොට ගෙදර පිරිලානේ. නෝන නැති වුණාම ගෙදර නෑ. ඒ කාමරයට ගියත් කෑ ගහනවා. එළියට ගියත් කෑ ගහනවා. පත්තරයක් බල බල හිටියොත් එහෙම නිවාඩු දවසක තමුසේ ඕක මූණට අල්ලගෙන වෙන වැඩක් නැද්ද කරන්න? ක්‍රිකට් මැච් එකක් බැලුවොත් ඇවිල්ලා ටෙලි නාට්‍යයක් දානවා. එහෙම නැත්නම් වෙන මොන හරි කරගෙන අර පුතාට පාඩම ටිකක් කියලා දෙනවා. මොනවා හරි ප්‍රශ්නයක්. හැබැයි මොනවා වුණත් ඒ සියලු දේවල් අසෙගේ පිරීලා. ඇයි හැමතිස්සෙම කාමරයට ගියත් කුස්සියට ගියත් ස්තෝපුරාවත් නෝනගේ කටහඬ. ඉන්නකොට වදයක්. හැබැයි නැති වුණාම ඒක දරාගත නොහැකි කම්පනයක්. පිරිමින්ගේ ජීවිතයේ ශක්තිමත් කරන ප්‍රධාන බලවේගය තමයි බිරිඳ කියලා කියන්නේ. හැබැයි මම කියන්නේ යහපත් හොඳ බිරිඳ. ඒ යහපත් හොඳ බිරිඳ කියන සංකල්පය මෙතන තියෙන්නේ. මේ සැමියා කියනවා කලේ පැන් නැත, නැවුම් රහ නැත, මොකද මන්දා ලිඳට වූයේ. ඇයි වෙනදත් ඔය කලේම පැන් තමා බිව්වේ. හැබැයි වෙනදා ගෙනත් දුන්නේ නෝනා. අද මෙයාටම ගණ්ඩ වෙලා. ඒ නිසා ඒ වතුර රහ නැහැ. ඇයි නෝනලා ඔය වතුර දෙනකොට පොඩි ආදරෙත් මුසු කරලා තමයි වතුර එක දෙන්නේ. ඒ නිසා වතුරේ නැවුම් රහක් එනවා. අද එහෙම නැහැ. පුලුස්සාගත් රොටිය කරවිය, මොකද මන්දා ලිපට වූයේ. ඒකේ තව අදහසක් කියනවා. මොකද්ද? මේ නෝන තමා මහත්තයාගේ කෑම වේල සම්පූර්ණ සම්පාදනය කරලා දෙන්නේ. මහත්තයා රොටියක්වත් පුච්ච ගන්න තේරෙන්නේ නැහැ. නෝන නැත්තම් මහත්තයා හාමතේ. සමහර නෝනලා ඉන්නවා ඒ මහත්තයාගේ සකල විද දේවල් කරලා ඔවුන් ශක්තිමත් මිනිස්සු බවට පත් කරන. ඒ නිසා නෝන නැති වුණාම මහත්තයා සම්පූර්ණම එක්තැන් වෙනවා. ඒකයි මේ කියන්නේ පුලුස්සාගත් රොටිය කරවිය, මොකද මන්දා ලිපට වූයේ. හදාගත් ලුණු මිරිස රහ නැත, මොකද මන්දා දිවට වූයේ. ඒ කියන්නේ මිනිසයාට කිසි දෙයක් බෑ. රොටියක් පුච්චගත්ත කණ්ඩ ලුණු මිරිසකුත් හදාගත්තා, කිසිම රහක් නැහැ. බලන්න කොච්චර ලස්සනට අර අපේ සමාජය දැන් කාට හරි කියන්න පුළුවන් මෙතන අර මම මුලින් මතක් කළා වගේ පුරුෂෝත්තම වාදයක් තියෙනවා. ඔය කතන්දර ගොඩක් කියන්න පුළුවන්. නමුත් මම කියන්නේ gedara වැඩ අපි එහෙම බෙදාගෙන නැහැ. දෙන්න හෝමාරු කරගෙන ඕවා කරනවා. ලොකු ප්‍රශ්න මෙතන කියනවා ඒ සැමියාගේ බත් එක බෙදලා දෙන්නේ නෝන. ඒක තමයි මේ නිරූපණය කරලා පෙන්නන්නේ. හදාගත් ලුණු මිරිස කරවිය, මොකද මන්දා දිවට ඌයේ. මේ දිවට මොනවා වෙලාද මන්දා? කල්පනා කරන වෙනස හොයාගන්න බෑ. සැලේ ගහකොළ සුළඟ ඇත එද සිහිල කොයි අත ගියාදෝ. හැමදාම වගේ අදත් ගස්කොළන් හෙල්ලෙනවා, හුළඟත් හමනවා, සීතල නැහැ. එයාට ශෝකය නැමැති උණුසුම දැල්ලා තියෙන්නේ. ශෝකය නැමැති කම්පනය ඇවිල්ලා තියෙන්නේ. මොකද නෝන නැති වුණාම ගෙදර ඉන්න හිතෙන්නේ. කෝල බවමුසු සිනා හඬ නැත, සවන් බිහිරිව ගියාදෝ. අර ඇහිච්ච හිනාව කෝ කල්පනා කරනවා කන් දෙක බීරි වෙලාද මන්ද. ඔබ හිතන්න ඔහුගේ මුළු ජීවිතේම කවුද?
නෝනා ජීබිසේනායක ලියනවා අලුතගෙන මනමාලි කියලා නිර්මාණයක්. ඒකේ තියෙනෙත් ඔය අදහසමයි. ඉස නමාගති ඈ සිහින් රතංගලි පටලවා ගති සතියකට පෙර ගෙනාවර විලිබරේ මගරන්නවන මනාලිය දැල් තිර අසෙන් පෙනෙයි ඈ ඔබ යනු මොබ එනු පටපිලිගෙන අබරණ පෙට්ටිගෙන ඇසෙන් නොපෙරෙන විටත් සාලයෙන් කාමරයට කාමරයෙන් සාලයට යන පාහඬ මා වෙත එතත් ඈ ඌමනාවන් කිසිත් නැතිවද නොරැඳෙයි පලායෙයි ගෑ විලවුනේ නැත රන්වන් සමයේ හෙළන සුස්මේ සුවඳය ඈ බඳ සුවඳ දැනෙන්නේ මට විතරද ඇසෙයි දැනෙයි මට ගිය හැම තැන. ඔබ හිතන්න ඒ මනෝභාවය තමයි නිරූපණය කරන්නේ. මොකද්ද? සවන් බිහිදිව කියවද අවසානයේ කියනවා පුරුදු නිවහන නුහුරු වී නම් කාට මේ ගැන කියන්නේ. Tamanට හැමදාම හුරු පුරුදු නිවහන දැන් පුරුදු නැయ్యේ. ෂර්ට් එක තියෙන තැන දන්නේ. සපත්තුව තියෙන තැන දන්නේ. පිගාන තියෙන තැන දන්නේ. කෑම මේසෙට ඇරලා ගියාට වැඩක් නැහැ. බෙදුවේ නැත්තම් කනකොට ව්‍යංජන දෙකක් විතර මග ඇරිලා. එහෙම තමයි ජීවිතේ. කවුද සයිමන් නවගත්තේගම ගැන සුප්‍රකට කෙටි කතා කරවල ලියන ස්නේහය කියලා කෙටි කතාවක්. ඒකේ ඉන්නේ හරිම ග්‍රාමීය අම්මෙක් සහ ග්‍රාමීය බිරිඳක් සහ ග්‍රාමීය සැමියේ පිංචි මහයියා සහ රංකිරා. පුතා ඉගෙනගෙන කොළඹ යනවා. අවසානයේ පුතා පැත්ත පළාතවත් එන්නේ නැහැ. තාත්තට පිස්සු වගේ හැදෙනවා. අවසානයේ පුතාගේ කටහඬ රේඩියෝගෙන් ඇහුණාම එයා යනවා ඒ කටහඬ නැවත වතාවක් අහන්න. නමුත් එයාට ඒක අහන්න හම්බ වෙන්නේ නැහැ. ඊට කලින් දවසේ මෙයා කියනවා මම සීල් දේවල් ලෑස්ති කරලා තියෙන හෙට මම යනවා බෝධි පූජාවක් තියෙන්න ඔයාට. හෙට පෝය සිලුත් ගන්නවා. ඒ නිසා කෑම බෙදලා ඔක්කොම කරලා යන්නේ. නමුත් අර ප්‍රශ්නේ වෙනවා. ප්‍රශ්න වෙලා 80න් වගේ මිනිස්සු තමගේ සැමියාව ගෙදරට කැඳාගෙන එනවා. සැමියා සුවෘතු පරිදි ඉඳගෙන ඉන්නවා. නෝනා අවසානයේ කියනවා ඔහේ ඕවා මොකවත් හිතට මතර ගන්න එපා. මං හෙට පන්සල් නොයා ඉන්න තීරණය කළා. ඔබ හිතන්න බිරිඳගේ සෙනෙහස බිරිඳ තමන්ගේ සතුට කැප කළා කවුරු වෙනුවෙන්ද? සැමියා වෙනුවෙන්. මේ කියන්නේත් ඒකයි. පුරුදු නිවහන නුහුරු වී නම් කාට මේ ගැන කියන්නේ? මොකද්ද ප්‍රශ්නේ? බිරිඳ නෑ ගම් ගොහි. මේ දවසකට දෙකකට කොහේ හරි ගිහිල්ලා කොහොමද සතියකට දෙකකට ගියා නම් ඔය කෑ ගහන බොහෝ පිරිමි ඇතුලේ හරිම ලෙන්ගතු සැමියෙක් ජීවත් වෙනවා. ඒ සැමියා අඳුන ගන්න එක තමයි අවශ්‍ය කරන ප්‍රධාන භූමිකාව වෙන්නේ. ඒ අඳුනගෙන කටයුතු කිරීම තමයි වඩා නිර්මාණශීලී වෙන්නේ. මම දකින්නේ අපේ ගෙවල් සුන්දර වෙන්නේ මෙන්න මේ අපූරු බැඳීම සෙනෙහස නිසා. අප අතර මේ ලෙන්ගතුකම එහෙම නැත්නම් මේ හදවතේ ඇති වෙන බැඳීම තීව්‍ර කරගෙන යා හැකි නම් මට හිතෙනවා අපිට පුළුවන්කම තියේවි සමාජය තුල වඩා නිර්මාණශීලී මිනිසුන් ලෙස අනාගතය දකින්න. අපි ගායනා කරන්න කියමු අපේ මනෝජ්ට. පෙන් ඇත නැවුම් රානත මොකද මන්දාලිනට වූයේ උලුස්සාගත් රොටිය කරවී මොකද මන්දාලිපට වූයේ හදාගත් ලුණු මිරිස රහනත මොකද මන්දාදිවට වූයේ නැවුම්
නිවන